පරාජය. එහෙම නැත්තම් ෆේල්. මේ වචන කිව්ව ගමන් අපිට දැනෙන්නේ අපිව පහළට කඩාගෙන වැටෙනවා වගේ හැඟීමක්. පරාජය කරන ලොකුම දේ තමයි ඔයාව මානසිකව පහළට ඇදලා දාන එක. ගොඩක් දෙනෙක් ජීවිතය අතාරින්නේ තමන් පැරදුන නිසා තමන්ට නැතිවුණ භෞතික දේවල් නිසා නෙමෙයි. ආපහු නැගිටින්න තරම් ශක්තිමත් හිතක් හදාගන්න බැරිකම නිසා. හැබැයි පරාජය කියන්නේ ඔයාගේ ජීවිතය එතනින් ඉවරයි කියන එක නෙමෙයි. හැම වෙලේම පරාජය කියන්නේ ඔයාට ඊළඟ වතාවට පරිපූර්ණ අත්දැකීමක් ලැබුණ කියන එක. ඔයා ඊළඟ වතාවට මේ වතාවටත් වඩා ලෑස්ති කියන එක. මේ වෙලාවේ ඔයා මොනම දෙයක් නිසා හරි ෆේල්ද? මම පැරදුනා කියන හැඟීමත් එක්ක දැනුත් ජීවත් වෙන කෙනෙක්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඔයා පැරදිලා ඉන්නේ ඔයාගේ ක්‍රියාවලින්ද නැත්නම් ඔයාගේ සිතුවිලි වලින්ද කියලා. රාජාලියා ගැන එක කතාවක් තියෙනවා. මිනිස්සෙක් වුණත් උස්සගෙන යන්න පුළුවන් මේ සත්වයා තමන්ගේ ජීවිතයේ එක කාල පරිච්ඡේදයකදී මරණය හෝ ජීවිතය තෝරා ගැනීම පිළිබඳ සටනක යෙදෙනවා. එක්ක මරණය, එක්ක ජීවත් වීම. මස් මාළු ඉරාගෙන කාපු හොට වකුටු වෙලා, නියපොතු වකුටු වෙලා, පියාපත් ඝන වෙලා, කොටින්ම තමන්ට තිබුණු ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඒ කියන්නේ ඌ ෆේල් වෙලා. හැබැයි රාජාලියා කියන්නේ කොයිම වෙලාවකවත් පරාජය බාරගන්න කෙනෙක් නෙමෙයි. මරණයට අභියෝග කරන රාජාලියා තමන්ගේ පිහාටු සහ නියපොතු තමන් විසින්ම උගුල්වා ගන්නවා. කලින් ශක්තිමත්ව මස් මාළු ඉරාගෙන කාපු හොට තමන් විසින්ම කඩා ගන්නවා. මේ විදියට දවස් 150කට වැඩි කාලයක් निराහාරව කටුක අත්දැකීමකට මුහුණ දෙනවා. නමුත් මේ නරක කාලය අන්තිමේදී ඌ ආයෙ නැගිටිනවා. ඒ කලින් හිටපු රාජාලියා විදියට නෙමෙයි. ඊට වඩා දස ගුණයකින් ශක්තිමත් පෞරුෂයක් සහ ආත්ම විශ්වාසයක් එක්ක. ඒ ආත්ම විශ්වාසය නිර්මාණය කළේ කටුක කාලය ඌ ලබපු වේදනාබර අත්දැකීම. හැබැයි ඔබට කවදාවත් රාජාලියට වගේ ජීවිතය හෝ මරණය තෝරා ගැනීම වගේ බිහිසුණු පරාජයන් ලැබෙන්නේ නැහැ. ඔබ පරාජය කරන්නේ හැම වෙලේම සිතුවිලි. නිකමට හිතන්න, ඔබට තෝරා ගැනීමක් නැති වුණොත්, ඔබට තියෙන එකම තෝරා ගැනීම නැවත උත්සාහ කිරීම පමණක් වුණොත් ඔබ ඒක කරනවනේ. ඉතින් ඇයි පරාජය බාරගන්නේ? ඔබ බාරගන්න ඕනේ පරාජයෙන් ලැබෙන අත්දැකීම් විතරයි. ඊළඟ ඍතුවේදී ඔබ දිනනවා. ඒකට හේතුව ඔබට දැන් අත්දැකීම් තියෙනවා. ෆේල් වෙන්න හේතු දන්නවා. හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ දිනපු කෙනා ඒ දේවල් දන්නේ නැහැ කියලා. ඉතින් ශක්තිමත්ව නැගිටින්න. රාජාලියෙක් වගේ වෙන්න. දැනට නිහඬ වෙන්න. හැබැයි ආයෙත් එන්න. ඔබේ හොඳම වර්ෂන් එකත් එක්ක.